guys, ඉතින් කොහොමද අද ඔයාලා එකතු වෙලා ඉන්නේ ස්කැරට් බෝයි YouTube channel එකත් එක්ක. ඉතින් අද මම ඔයාලට කියලා දෙන්නේ මගේ වීඩියෝ එකෙන් අපේ දැන් ඔයාලා ෆෝන් එකේ තියෙනනේ WhatsApp. ඒ WhatsApp එකට ආපු අලුත් අප්ඩේට් එක. ඒ වීඩියෝ එක බලන්න කලින් ඔයාලා WhatsApp එක අප්ඩේට් කරගන්නකෝ. අප්ඩේට් කරගෙන අපි යනවා වීඩියෝ එකට. එහෙනම් මං යනවා වීඩියෝ එකට. අපි ඉස්සෙල්ලාම WhatsApp එක ඕපන් කරගන්න ඕනේ. ඔන්නෝම WhatsApp එක ඕපන් කරාම ඔන්නෝම එනවනේ. එතකොට ආවහම දැන් මම නම් අප්ඩේට් කරන් ඉන්නේ. එතකොට ඔයාට පුළුවන් දැන් හිතන්නකෝ දැන් ඔයාට මේක කරදරයි WhatsApp එකටම යන්න ඕනේ. දැන් මේ මං මෙතන දැන් මං ඕන එක්කෙනාව මෙතන සිලෙක්ට් කරනවා. හරිද? සිලෙක්ට් කරගෙන මෙතන තියෙනවා මෙහෙම දැන් මම ඕන එක්කෙනාව සිලෙක්ට් කරගත්තා. ඊට පස්සේ මෙතන තියෙන උඩ ටික් තුනක්. අන්නේ ටික් තුන ඕපන් කරගන්න ඕනේ. ඊට පස්සේ මෙතන තියෙනවා මෝ කියලා එකක්. මේ යටම තියෙන්නේ ඒ මෝ කියන එක ඕපන් කරගන්න ඕනේ. ඊට පස්සේ තියෙනවා මෙතන මේ ඇඩ් ෂෝට්කට් කියලා. අන්නේ ඇඩ් ෂෝට්කට් කියන එක උඩ එකපාර ටච් එකක් දුන්නාම මේක මෙතන යටින් එනවා ඇඩ් කියලා බටන් එකක්. ඒ ඇඩ් කියන බටන් එක ඔබවුවාම දැන් මෙතන ෂෝට්කට් එකක් ඇඩ් වෙලා තියෙනවා. ඔයාලට පේනවා මේ තියෙන්නේ ඒ ෂෝට්කට් එක. දැන් මම ෂෝට්කට් දෙකක් ඇඩ් කරන් තියෙනවා. ඒ ෂෝට්කට් ඇඩ් කරන්න පුළුවන් අපිට. ඒක නිසා ඒක දැන් වර්ධ යන්නේ. එතකොට දැන් මේක ටච් කරාම ඕන් දැන් අරයා එක තමයි යන්නේ. තව අප්ඩේට් එකක් කිව්වොත් දැන් අපිට පුළුවන් WhatsApp වල දැන් මේ ස්ටේටස් දාන්න පුළුවන් ඒවා තිබ්බේ පැය විනාඩි නෙමෙයි තප්පර 30ක්ද මට මතක විදිහට තප්පර 30ක්. දැන් ඒක විනාඩිය කරලා තියෙනවා මෙයාලා WhatsApp එකෙන්. දැන් ඔන්න අපිට පුළුවන් ඉතින් WhatsApp එකෙන් දාන්න ඒකත් ඔයාලා අර ස්ටේටස් දාන විදිහටම මේ ස්ටේටස් බාර් එකට ගියා. ඊට පස්සේ ඇඩ් කියලා එකක් තියෙනවා. ඔයාලට පුළුවන් මෙතන තියෙන විනාඩියක එකක් දාන්න මෙතනට. මං ගා විනාඩි එකක් නැහැ. විනාඩි එකක් දාගන්න පුළුවන් ඔයාලට දැන් ඉඳන් එහෙම ගිහින් පුළුවන්. එතකොට ආයේ තමයි තව අප්ඩේට් එකක් තියෙනවා. දැන් හිතන්නකෝ දැන් ඔයාගේ ෆෝන් එක වෙන කවුරු හරි පාවිච්චි කරනවා. ඔයා දැන් මේක වැරදි දෙයකට පාවිච්චි කරන්න හිතන්න එපා. මේ මං කියන විදිහට මේවා කරන්න. හිතන්නකෝ දැන් ඔයාගේ ෆෝන් එක වෙන කවුරු හරි පාවිච්චි කරනවා. ඒ පාවිච්චි කරන එක වළක්ව ගන්න අපිට පුළුවන් දැන් මේකේ තියෙනවා එන නොටිෆිකේෂන්, එතකොට කෝල්ස්, මැසේජස් ඔක්කොම මේකෙන් අයින් කරලා දාන්න පුළුවන්. ඒ කියන්නේ ඩිලීට් කිරීමක් නෙමෙයි. අර එන එක වළක්වන්න පුළුවන්. ඒක අපි බලමු කොහොමද කරන්න කියලා. වැරදි දෙයකට එහෙම පාවිච්චි කරන්න එපා. එහෙනම් අපි බලමු. මේකේ setting යන්න ඕනේ. ඊට පස්සේ යටට ගියාම තියෙනවා මෙතන storage and data කියලා එකක්. අන්නේ data කියන එකට ගියාම මෙතන තියෙනවා proxy කියලා එකක්. අන්නේ proxy කියන එක open කරගන්න ඕනේ. ඊට පස්සේ තියෙනවා setup proxy කියලා. අන්න ඒක ඔබන්න ඕනේ එක සැරයක්. ඊට පස්සේ මම මේ ගහන විදියට ගහන්න වරද්දන්න එපා. එතකොට ඔයාට මේ වෙයි. මම මේ ගහන විදියට ගහන්න මෙතනට ගිහිල්ලා 1 තිතයි 1 තිතයි 1 තිතයි 1 ගහන්න. 1 4යි 33යි. එහෙම ගහලා මෙතන හරි ලකුණු තියෙනවා. එතකොට ඒක ඔබන්න ඕනේ එක සැරයක්. ඒක එබුවාම ඊට පස්සේ මේ මෙතන බෑක් ලකුණු තියෙනවා. ඒක ඔබන්න ඕනේ. ඊට පස්සේ දැන් මෙතන ඒක ඕපන් වෙලා කියලා පේනවා. දැන් ඒක ඕපන් වෙලා තියෙන්නේ. එතකොට දැන් මෙතන ඉඳන් අපේ ෆෝන් එකට කිසිම මැසේජ් එකක්, නොටිෆිකේෂන් එකක්, කෝල් එකක් එන්නේ නැහැ. දැන් අපිට පුළුවන් එතකොට මෙතන මේක ඕෆ් කරගන්න ඕන නම් මේක ටික් එක ඕෆ් කරා මේක උඩ ටච් කරන් හිටියා මේ ඩීලීට් කියන එක දුන්නා. එතකොට ආය අරක අයින් වෙනවා. එතකොට එහෙම තමයි මේකට දාගන්නේ. ආයේ තියෙනවා accessibility කියලා එකක්. ඒ අප්ඩේට් එක ඇනිමේෂන් ගියාම තියෙනවා මෙතන
දැන් ඔයාගේ ෆෝන් එකට හිතන්නකෝ දැන් කවුරු හරි ස්ටිකර් දානවා. එතකොට ඒ ස්ටිකර් එතකොට දැන් මෙතන තියෙන මේ ටික් තුන ඕෆ් කරාම ඒ ස්ටිකර් වල ඇනිමේෂන් පෙන්වන්නේ නැහැ අපිට. දැන් ඉමෝජි එක අර අඬනවා එහෙම සීන් එකක් තියෙනවනේ. ඒ සීන් එක අපිට පෙන්වන්නේ නැහැ. දැන් ඉමෝජි ඔන් කරා. දැන් ඒ වගේ පෙන්වනවා. ස්ටිකර් වල ඇනිමේෂන් පෙන්වනවා. gift එකෙත් දැන් පෙන්වනවා. එතකොට එහෙම තමයි ඉතින් මේක වෙන්නේ වැඩේ. තව තියෙනවා අපිට Meta AI app කියලා එකක්. ඔය app එකට ගියාම ඒක ඩවුන්ලෝඩ් කරගන්නත් වෙනවා. දැන් අපිට ඒක ඕනේ නැහැ නේ. ඒක අපිට WhatsApp එකෙන්ම දීලා තියෙන අප්ඩේට් එක. එයින් ඒ අප්ඩේට් එක ඕපන් කරාම මේ මෙතන තියෙන ඔය අප්ඩේට් එක. ඒක නැත්තම් අපිට පුළුවන් ඕන වුණත් අපිට පුළුවන් ඉතින්. ඉතින් තව අප්ඩේට් එකක් කිව්වොත් එහෙනම් අදට ගිහින් එන්න වීඩියෝ එකෙන්. සුබ දවසක් ඔයගොල්ලන්ට. අමතක කරන්න එපා subscribe කරන්න, like කරන්න, share කරන්න. කමෙන්ට් දෙන්න එපා. ඉතින් ඔය නිකන් තියෙන බටන් එකනේ. ඕක ඔබලා ගන්න. ඔබ වෙන්න එපා. එහෙනම් අදට ගිහින් එන්න. සුබ දවසක් ඔයාලා හැමෝටම.